අපි අද මේ මල ගොතා ගමු. මේක ඉතින් ඇත්තටම හරිම ලේසි මලක්. ඔයාලා ස්ටෙප් බයි ස්ටෙප් බලාගෙන මාත් එක්කම කරමු. අපි ඉස්සෙල්ලාම නූල් ඉලිප්පෙන් නැති යාන් වර්ගයක් ගන්න. ඊට පස්සේ අපිට අවශ්‍යයි මොනහරි මේ වගේ පර්ල්ස් මොනහරි මලේ මැදට ඒත් එක්කම මිලිමීටර් 3 හුක් කටුව අවශ්‍යයි. ඒත් සමගම ඉතින් නූල් කපන්න කතුරක්, ඉඳි කට්ටක්, ඒ වගේ දේවල් ටිකක් අවශ්‍යයි. මුලින්ම අපි දැන් චේන් 8ක් ගොතාගෙන ඉන්න ඕනේ. මේ විදිහට චේන් 8ක් ගොතා ගන්න. ඊට පස්සේ අපි දෙවෙනි පුරුකට දම්වැලි දෙවෙනි පුරුකට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. ඔය විදිහට සිංගල් ක්‍රොෂේ එකයි. ඊට පස්සේ අපි ගොතා ගන්න ඕනේ ඩබල් ක්‍රොෂේ 5ක්. ඔන්න ඉතින් දන්නේ තේ බලා ගන්න ඩබල් ක්‍රොෂේ එක ගොතන විදිහ. මේ විදිහට නූල ඔය තියෙන අපි දැන් එකම ලූප් එකක් නේ අපිට තියෙන කට්ට ගාව. ඔය විදිහට ඔයාලා තියෙමම දන්නවා. ඔය විදිහට කට්ටේට මෙට කරන්න පුළුවන් විදිහට තියාගන්න. ඊට පස්සේ ඔය විදිහට නූලේ පැටලෙව්වා. ඊට පස්සේ ඔන්න අපි ඊළඟ දම්වැලි ඊළඟ පුරුකට අපි කට්ට දාලා නැවතත් නූල පටලවලා එතනින් ඇදලා අරගෙන ඊට පස්සේ අපි ගන්න ඕනේ නැවතත් නූල පටලවලා අපිට ආපු පුරුක් 3න් පුරුක් 2ක් ඇතුළෙන් එළියට ගන්නවා. ඉතින් නැවතත් අපිට පුරුක් 2ක් ඉතුරුයි. ඉතින් නැවතත් නූල පටලවලා ඔය විදිහට එළියට ගත්තා. ඉතින් ඕක තමයි ඩබල් ක්‍රොෂේ එකක් ගොතන ක්‍රමය. ඉතින් මම මේ නොදන්න අයට කියලා දුන්නේ. ඉතින් අපිට ඔය විදිහටම ඩබල් ක්‍රොෂේ 5ක් ගොතා ගන්න අවශ්‍යයි. දම්වැලි ඉතුරු පුරුක් වලට එක පුරුකට එක ඩබල් ක්‍රොෂේ එක ගානේ ඩබල් ක්‍රොෂේ 5ක් ගොතා ගන්න. දැන් අපි දැන් අන්තිම පුරුක ගාවට ඇවිත් තියෙන දම්වැලි. අපි අන්තිම පුරුකට කරන්නේ සිංගල් ක්‍රොෂේ 3ක්. එකම පුරුක ඇතුළට සිංගල් ක්‍රොෂේ 3ක් ගොතා ගන්න ඕනේ. එකයි දෙකයි තුනයි. දැන් අපි දැන් අර කලින් ඉතුරු නූල් කෑල්ල තියෙනවනේ මේ තියෙන්නේ. ඔය නූල් කෑල්ල අපි දැන් හංගන්න ඕනේ. අපේ මැහුම ඇතුලේ හංග ගන්න ඕනේ. එතකොට තවත් අපි ගොතන මල් පෙත්ත ශක්තිමත්. ඉතින් දැන් අපි ඒකත් තියාගෙන මේ විදිහට ඔන්න ඊළඟ ගෙතුම් ටික ගොතා ගමු. ඔන්න ඊට පස්සේ අපි නැවත සිංගල් ක්‍රොෂේ 5ක් ගොතා ගන්න ඕනේ. කලින් විදිහටමයි. ඔය විදිහට අපි නූල හැංගුවා. අංගල නැවතත් කලින් විදිහටම නූල ඔය විදිහට පටලවලා අරගෙන සිංගල් ක්‍රොෂේ 5ක් ගොතා ගන්න. සමා වෙන්න ඩබල් ක්‍රොෂේ 5ක් ගොතා ගන්න. ඉතින් ඊට පස්සේ 6 වෙනි පුරුකට අපි නැවත සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ.
විදිහට සිංහ කුෂයක් ගොතලා ඊට පස්සේ මල් පෙත්තේ අනිත් පැත්ත තියෙනවනේ ඊළඟ චේන් එකේ අන්න ඔය එතනට අපි නැවත සිංහ ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. සිංහ ක්‍රොෂේ එකක් ගොතලා අපි ඒකටම චේන් එකක් ගොතා ගන්න ඕනේ. ඉතින් චේන් එකක් ගොතලා ඊට පස්සේ අපිට තියෙන්නේ ඕක නූල චුට්ටක් ඇදලා කට් කරගන්න. ඒ වගේ අපිට පෙති 5ක් අවශ්‍යයි. ඒ විදිහට පෙති 5ක් ලෑස්ති කරගෙන අපිට දැන් අර නූල් කෑල්ල කපලා දාන්න පුළුවන්. දැන් අපිට අර ඉතුරු අපි අර හංගපු නූල් කෑල්ල තියෙන අන්නේගේ ඉතුරු කොටස අපිට පුළුවන් කපලා දාන්න. බය වෙන්න එපා. ඒක මෙලිහින්නේ චූට්ටක් විතර දශමයක් විතර ඉඩ තියලා ඕගොල්ලෝ නූල කපා ගන්න. ඔන්න දැන් අපි මල් පෙත්ත ගොතලා ඉවරයි. ඔය වගේ අපිට 5ක් අවශ්‍යයි මල් පෙති. දැන් මේ විදිහට මල් පෙති 5ම අපි දැන් සම්බන්ධ කරන්න යන්නේ. දැන් අපි ඉදි කට්ටකට නූලක් දාලා ගන්න ඕනේ. ඔයාලා ඉතින් මලේම පාට තියෙන නූලක් ගන්නව නම් හොඳයි. එතකොට ඉතින් අර වැඩි හරියක්වත් පේන්නේ නැහනේ. නමුත් දැන් මං ගාව තියෙන පාටකින් මම ගත්තා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මං ගාව දම් පාට නැහැ. ඉතින් ඒ නිසා මම නිකන් සුදු පාට නූලක් දාගෙන ගත්තා ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් දැන් මේ විදිහට අපි මල් පෙති ටික හදා ගන්න ඕනේ අතින්. ওই විදිහට මල් පෙති ටික ඔන්නෝම චුට්ටක් හදලා ඊට පස්සේ එකින් එක අපි මහල සම්බන්ධ කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට අපි දැන් හදා ගන්න ඕනේ මල් පෙත්ත නවලා. ඔය විදිහට ඉතින් මේක හරි ලේසි. ඉතින් මේ අමාරුයි කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් අමාරු නැහැ. මේක ලේසි. මොකද මල් පෙත්ත ගොතා ගන්න විතරයි අපිට තියෙන්නේ අමාරු දෙයකට. ඒකත් ඉතින් අමාරු නැහැ. ඔයාලා උත්සාහ කරලා බලන්න. ඔය විදිහට අපි මල් පෙති එකින් එකට මහල සම්බන්ධ කරගන්න ඕනේ. ඔයාලට කලින්ම මේ අනවශ්‍ය නූල් කෑලි ටික කපලා අයින් කරගන්නත් පුළුවන්. නමුත් මම ඉතින් ඒ ටික අන්තිමටම කපනවා කියලා හිතාගෙන තමයි දැන් මේ මල් පෙති ටික හදන්නේ. ඉතින් දැන් මට මේ නූල් කෑලි ටිකක් කරදරයක් වගේ කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා මම මේ ටික කපලා දානවා දැන්. කපන කොටත් හරි පරිස්සමට කපන්න ඕනේ. වෙලා අරගෙන ඔයගොල්ලෝ හිමීට මේක කරන දේ. එතකොට ඔයගලන්ට ලස්සනට පිළිවෙලට ඔයාලගේ නිර්මාණය කරලා ඉවර කරගන්න පුළුවන්. මට හිතෙනවා දැන් මේ විදිහට නැවත වටයක් ওই විදිහට පෙති ටික මහගෙන ගියොත් හොඳයි කියලා අන්තිම පෙත්ත මේව කරන්න කලින් එතකොට පෙති ටික ටිකක් ශක්තිමත්නේ. ඒ නිසා ඉතින් අපිට පුළුවන් දැන් මේ මල ඕගොල්ලන්ට ඇඳුමකට උනත් අල්ලන්න පුළුවන්. නැත්නම් මොනවා හරි ගෙදර ඩෙකොරේෂන් එකකට මොනවා හරි ඒ වගේ කැමති දෙයකට නැත්නම් ටේබල් කවර් එකකට ඒ වගේ කරගන්නත් පුළුවන්.
ඉතින් දැන් ඔයාලට මම දැන් මේ මල් පෙති පහම මහල ඉවර වෙලා මම ඔයගලන්ට පෙන්නන්න නැත්නම් වීඩියෝ දික් වෙන නිසා. ඉතින් අවසානට මේකට මම මලේ මැදට පර්ල්ස් අලවගෙන තියෙනවා. ඉතින් මේවා මෙහෙම තමයි අන්තිමට මල පේන්නේ. ඉතින් ඔයාලත් ඒ විදිහට හදාගන්න.